welcome back to තාක්ෂණික ලෝක YouTube channel. ඉතින් අදත් අපේ නාලිකාව තුලින් ඔයාලට අදගත්තන වීඩියෝ එක තමයි අරන් ආවිල්ලා තිනවා. thumbnail එකේ දැක්කා වගේම අද අපි slow phone එක කොහොමද ස්පීඩ් කරන්න කියලා කතා කරනවා සහ කොහොමද phone එක slow වෙන්න බලපාන හේතු මොනවද අන්න ඒ වගේ දේවල් අද කතා කරනවා. ඉතින් එන වැඩි කතා නැතුව අපි අද යමු අපේ වීඩියෝ එකට. හරි අපිට මේකට ඕන වෙන්නේ මෙන්න මේ ඕනම ෆෝන් එකේ කරන setting app එක විතරයි. ඉතින් ඔයාලා මේ විදිහට setting app එක open කරගන්න ඕනේ. මුලින්ම මේ setting app එක මම මේ විදිහට යනවා. ඊට පස්සේ ඔයාලා මෙතන search by ගොඩක් අයගේ මේ විදිහට අපිට සමහර Android ඒ කියන්නේ Samsung වගේ ෆෝන් වල about phone එක අපිට පුළුවන් අපි දැන් ගන්න යන option එක ගන්න ඒත් Oppo version වල බෑ හැම ගන්න. ඉතින් ඒ නිසා මම Oppo phone එකකින් මේ වීඩියෝ එක කරන නිසා මම මෙතන search bar එකේ search කරනවා developer option කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේක ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන ටික් එක off කරලා තමයි තියෙන අපි ටික් එක on කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපිට මේ පල්ලෙහාට load වෙනවා. ඉතින් මේ විදිහට මේකේ setting ටික. ඉතින් මේකේ ගොඩක් දේවල් ෆෝන් එකේ ගොඩක් දේවල් මෙතන අපිට වෙනස් කරන්න පුළුවන් සහ වෙනස් කරන්න පුළුවන්. ඉතින් හරිද ඊට පස්සේ දැන් මම මේ විදිහට යටට යනවා. හරි දැන් මෙන්න මෙතන තමයි අපේ වැඩ ටික තියෙන්නේ. මොකද්ද? මෙතන drawing system එක ගාව. හරි මම මෙතන animation scale එක 10x දාගත්තොත් පේන්නේ නැති ටිකක් ස්පීඩ් වෙනවා. මේකත් 10x දාගත්තොත් ඊට පස්සේ මොන ෆෝන් එක ස්ලෝ වෙනවා වලට බලන්න පුළුවන්. දැන් මම ඔක්කොම 10x දාන් තියෙනවා. ඒතකොට ඔයාලට පේනවා ෆෝන් එක කොච්චර ස්ලෝද කියලා. මුලින්ම window animation zoom එක animation off කරගන්න ඕනේ. හරි දැන් මේක සරලවම තමයි කියලා දෙන්නේ. ඊට පස්සේ animation duration scale එක මේ විදිහට එකට දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන අපි off කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති තිබ්බට වඩා පොඩි ස්පීඩ් එකක් ආවා. හරි අනිත් එකෙත් අපි animation scale off කරන් බලමු කොහොමද ස්පීඩ් එක කියලා. ඔයාලට පේනවා ඇති කලින් තිබ්බට වඩා ලොකු ස්පීඩ් එකක් මේකට ආවා. ඉතින් අපි දැන් බලමු මේක හරියටම ස්පීඩ් වුණාද කියලා. පේනවා ඇති කොහොමද ස්පීඩ් එක. ඉතින් ඒක තමයි අපි මේ වීඩියෝ කතා කරේ. එහෙනම් මේ වීඩියෝ බලපු ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe button එක ඔබලා bell icon එක ඕල් දාලා වීඩියෝ එක like එකක් දාලා share වරුත් දාගෙන යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක අපි නැවත හමු වෙමු.